හලෝ ගයිස් ඔයාලව මම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔයාලා දැම්මම subscribe කරලා නැත්නම් ඔය පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. අපි එනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හලෝ දැන් මම කරන්න යන්නේ මෙන්න මේ වගේ card pack එකක් අරගෙන ඉස්සල්ලාම කැමති කෙනෙක්ට card එකක් තෝරන්න කියනවා. ඉතින් කවුරුත් නැති ඉන්න මම තෝරනවා. අපිට ඇවිත් තියන්නේ ස්කෝප් 10 කියන card එක. මම මෙන්න මේ විදිහට කාඩ් පැක් එකේ ඇතුළට මේ කාඩ් එක දාගන්නවා. ඒ වගේම මම දැන් මැජිෂියන් කෙනෙක් වගේ අත පොඩ්ඩක් යවලා කට් එකක් මේ කාඩ් පැක් එකට දාගන්නවා. මම දැන් මේ වගේ තවත් පොඩි ෂෆල් එකක් දාගත්තා. දැන් මම බලනවා මෙතන කොයි හරියද මේ කාඩ් එක වැටලා තියන්නේ කියලා. මට හිතෙනවා මේ හරිය වැටලා තියන්නේ කියලා. ඉතින් මම මෙතනින් පළවෙනි කාඩ් පහ තෝරගන්නවා. මම දැන් ඒක ඔයාලටත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ පළවෙනි කාඩ් එක මෙන්න මේ විදිහට තමයි තියන්නේ. number 1, number 2, number 3, number 4 ඒ වගේම number 5. මෙන්න මේ වගේ කාඩ් පහක් මම තෝරගත්තා. ඔයාලත් දකින්න ඇතිනේ කාඩ් පහක් තිබ්බා කියලා. දැන් මම පොඩි මැජික් එකක් කරනවා. දැන් මම කරන්න යන්නේ ඔයාලා ගත්ත කාඩ් එක මේ පැක් එකෙන් එළියට ගන්න යන එක. දැන් මම මේ විදිහට එළියට ගත්තා. ඔන්න බලන්නකෝ. මෙන්න මේ වගේ ඔයාලා ගත්ත කාඩ් එක පේන්නේ නැති වෙන්න අරගෙන මම ස්ලැප් එකක් ගහනවා. ඒ වගේම එතකොට අපිට ඉතුරු වෙන්නේ කාඩ් 4යි. ඒ කාඩ් 4 ඔය අපි ගත්ත කාඩ් එක තියෙන්න නැහැ. දැන් මම ඒ ටික අයින් කරගන්නවා. දැන් අපි මේ කාඩ් පැක් එකේ බලමු මෙතන කාඩ් එක තියෙනවද කියලා. ඉතින් හැමෝම පුදුම කරන විදිහට මේ විදිහට මෙතන කාඩ් එක වැටලා තියෙනවා. ඒක ස්කෝප් 10. හා යාළුවනේ අපි එහෙනම් දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. අපිට මේ කාඩ් පැක් එක යාළුවට නම් දෙන්න පුළුවන් ෂපල් කරන්න කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සෙල්ලාම කාඩ් එකක් තෝරගන්නවා. මොකද යාළුවෙක් නැහැ මෙතන. ආසියා ඔෆ් හાર્ට් කියන කාඩ් එක මට ඇවිත් තියෙනවා. දැන් මම කරන්නේ ඒක මේ කාඩ් එක අතරට දානවා. ඒ වගේම මම එහෙම දාද්දි සුළඟිල්ලෙන් පොඩි බ්‍රේක් එකක් වගේ තියාගන්නවා. ඊට පස්සේ මම මැජිෂියන් කෙනෙක් වගේ බොරුවට අත යවලා කට් එකක් දානවා කියලා අර බ්‍රේක් එක තිබ්බ තැන තියෙන කාඩ් ටික උඩට ගන්නවා. ඒ කියන්නේ බ්‍රේක් එක තිබ්බ තැනින් පල්ලෙහා තියෙන කාඩ් ටික. එතකොට උඩට එනවා ආසියා ඔෆ් හાર્ට් කියන කාඩ් එක. ඊට පස්සේ අපිට මේ විදිහට බොරුවට යටින් තුනට එන විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ උඩත් අපි තුන්වෙනියට කාඩ් එක සෙට් වෙන විදිහට මෙන්න මේ වගේ දාගන්න ඕනේ. ඒක ටිකක් ෆාස්ට් කරගන්න වෙනවා. ඊට පස්සේ අපි බොරුවට මෙන්න මේ වගේ අත පොඩ්ඩක් කියන්න ඕනේ යාට මේ හරිය මට තියෙනවා දැනෙනවා කියලා. ඉතින් මේක තමයි හොඳම කෑල්ල. මේක ලස්සනට කරාම මැජික් එක ලස්සනයි. දැන් මම කියන්න ඕනේ මේ හරියේ කාඩ් එක තියෙනවා. මං කාඩ් පහක් මෙතනින් එළියට ගන්නම් කියලා. ඊපස්සේ අපි ඒක යාට පෙන්නන්න ඕනේ. අපි ඒක යාට පෙන්නද්දි කාඩ් දාන් යන්න ඕනේ. 1 2 3 කියලා දාද්දි අපි අර සුළඟිල්ලෙන් ආයෙ එතනටත් බ්‍රේක් එකක් තියාගන්නවා. අපි ඊට පස්සේ කාඩ් එක දානවා. ඔන්න ඔයාලා ආයෙ බලන්නකෝ. මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි කරන්නේ ඊළඟ කාඩ් එක දාද්දි, ඒ කියන්නේ හතරවෙනි කාඩ් එක දාද්දි අර කාඩ් එක ඇඟිල්ලෙන් කාඩ් පැක් එකේ උඩට ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අනිත් කාඩ් එකත් 5යි කියලා දානවා. ඒ වගේම කාඩ් පැක් එක තිබ්බ විදිහටම හදනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ කාඩ් 4යි. අපි ඒක යාළුවට ඉස්සෙල්ලාම පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ අර විදිහට කාඩ් එක ගන්නවා වගේ තමයි යාළුවට පෙන්නන්නේ. අපි ස්ලැප් එකක් ගාලා මෙන්න මේ වගේ පෙන්නන්න විතරයි තියන්නේ. මෙන්න මේ වෙන මම නම් කරන්නේ අර විදිහට තමයි. මොකද්ද ඒ කියන්නේ මට ඒක තමයි ලස්සනයි කියලා හිතෙන්නේ. ඔයාලත් ඒක කරලා බලන්න. ඊට පස්සේ යාළුවව පුදුම කරන විදිහට කාඩ් පැක් එකට ඇවිත් තියෙනවා මේ කාඩ් එක. ඉතින් ඔයාලා මාව subscribe කරන්න කියලා ආයෙත් ඉල්ලන්න කැමතියි මේ මගේ
පළවෙනි වීඩියෝ එක හින්දා. එහෙනම් බයි.